පැහැදිලි කිරීම කරන්න කලින් මම ඔයාලට පෙන්නන්නම් මම කොහෙද යන්නේ කියන එක. සල්ලි හැම දෙයකටම සල්ලි. ඉතින් මම ඇත්තටම ඩයලොග් ටික වැඩ කරන්නේ නැහැ. අමාරු යෝග හැමතිස්සෙම රිලේ එක පැන්නත් මොකෙක් පැන්නත් ඇන්ටනාව ඇද වෙනවා වෙනස් වෙනවා. ඊට පස්සේ ආයෙ සිග්නල් ගන්න ගියාම ආයෙ විදමක් යනවා ලොකු. ඉතින් ඔය වගේ ප්‍රශ්න මේකට මම ඔයාලට කලින් වීඩියෝ වලින් කියලා තියෙනවා. මේ වගේ ප්‍රශ්නයක් ආපම කොහොමද මේකට විසඳුමක් ගන්නෙ? ඉතින් මේ තත්ත්වයේ සිග්නල් තිබ්බා කියන්නේ කොහොමත් කුලඟට වැස්සට පොඩි වලාකුලක් ආවත් කට් වෙනවා කියන එකනේ. එතකොට අපි මේ මට නම් කියන නමත් අමතකයි මේ මෙන්න මේක බැලන්ස්ද කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ 90ක් විතර එනවා සිග්නල් මේ. වැඩි කොට දා ගන්න පුළුවන් නම් එච්චර. සුබ දවසක් හැමෝටම. එහෙනම් පැහැදිලි කිරීම කරන්න කලින් මම ඔයාලට පෙන්නන්නම් මම කොහෙද යන්නේ කියන එක. ඇත්තටම මට මේ ආවා මේ කෝල් එකක් අපේ මෙහෙණින් වහන්සේගෙන් මේ තියෙන බෝඩ් එක මෙහෙණියාරාමේ. ඇත්තටම මෙහෙමයි. ඉතින් හැම දෙයකටම සල්ලි හැම දෙයකටම සල්ලි. ඉතින් ඇත්තටම ඩයලොග් ටික වැඩ කරන්නේ නැහැ කියලා තමයි කෝල් එක ආවේ. ඊට පස්සේ මම ඇත්තටම මෙහෙණින් වහන්සේට කිව්වා මේ ඩයලොග් එකට කියලා එහෙම එකක් කරගමු නේද කිව්වට පස්සේ මෙහෙණින් වහන්සේ කියන්නේ ඉතින් පින්ඩපාතේ වඩලා සාමාන්‍යයෙන් සංඝයා කියන්නේ එහෙමනේ සල්ලි හම්බ කරන කට්ටිය නෙමෙයිනේ. සල්ලි හම්බ කරන අය නෙමෙයි. එතකොට අපි දැනගන්න ඕනේ අපිට සේවාවක් කරන්න පුළුවන් නම් ඒ දේ කරලා දෙන්න. හරි. එතකොට මම ඇත්තටම ඩයලොග් ටික වැඩ කරන්නේ නැහැ කියලා කිව්වට පස්සේ ඉල්ල බැලුවා බලද්දි සිග්නල් ප්‍රශ්නයක් තියෙන්නේ. සිග්නල් ප්‍රශ්නේින්ද මම කිව්වා ඕක දැන් මේ හරි ඉතින් වනේ වගේ කැලෑවනේ. ඉතින් මේ අතුවල ප්‍රශ්නයක් තියෙන්නේ. අතුත් කපන්න වෙයි කියන අදහස තමයි මගේ තිබ්බේ. නම් කොහොම නමුත් අර අපිට ඉතින් ටීවී චෙක් කරන්න ඇන්ටනාව චෙක් කරන්න මීටර් නැහැනේ. ඒ නිසා වඩා හොඳට තමයි මම කිව්වේ මේක හොඳ විශේෂඥවරයෙකුට පෙන්නමු ටීවී එකට සිග්නල් ටිකක් වැඩිපුර ගමු කියලා. ඉතින් කොහොම හරි ඒක කරගන්න බැරුවා. ඉතින් මේ දවස්වල දන්නවනේ ඉතින් ආර්ථික ප්‍රශ්නත් මිනිස්සුන්ට හරි වැඩිනේ නේද? ඉතින් ඒ නිසා මම උත්සාහ කරා ඊට පස්සේ ඇන්ටනාව හදලා දෙන්න. ඉතින් මම අද කෝල් එකක් දෙද්දි වැඩේ වෙලා නැහැ. ඊට පස්සේ තමයි තීරණය කරේ මේ ටිකත් අරගෙන යමු කියලා. ඇත්තටම මේ වෙද්දි මම බැලුවා බලද්දි පොඩි කේස් එකක් තියෙන්නේ. ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ වලින් කියලා තියෙනවා මේ වගේ ප්‍රශ්නයක් ආපම කොහොමද මේකට විසඳුමක් ගන්නෙ? ඔයාලා සල්ලි තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. කාට හරි කෝල් එකක් දීලා හොඳ ඩයලොග් ආයතනයේ හරි එහෙම නැත්නම් වෙන සර්විස් එකක් දෙන කෙනෙකුට හරි කෝල් එකක් දීලා වැඩේ කරගන්න පුළුවන්. ඒක නෙමෙයි ප්‍රශ්නේ. මේ දවස්වල තියෙන ආර්ථිකෙත් එක්ක ඉතින් අමාරු යෝග හැමතිස්සෙම රිලේ එක පැන්නත් මොකෙක් පැන්නත් ඇන්ටනාව ඇද වෙනවා වෙනස් වෙනවා. ඊට පස්සේ ආයෙ සිග්නල් ගන්න ගියාම ආයෙ විදමක් යනවා ලොකු. ඉතින් ඔය වගේ ප්‍රශ්න මේකටත් වෙලා තියෙන එහෙම ප්‍රශ්නයක් මම ඔයාලට පෙන්නන්නම්. ඔයාලගේ දෙයක් වුණොත් වටි මේක ඔයාලට හදා ගන්න. හරි. ඒ නිසා තමයි වීඩියෝ එක ගේන්නේ. එහෙනම් අපි යමු මෙහෙණිය ආරාමෙට. හරි. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ හරි සුපිරි පොට් එකක් මේක. අපේ ගමේම තමයි තියෙන්නේ උඩහ කෑල්ලේ. ඉතින් මේ ඉන්වාසගේ කුටිය. ඉතින් මම ඔයාලට අර කලින් වීඩියෝ වලුත් කියලා තියෙනවා වගේ මුලින්ම මම කළේ වයර් එකක් එළියට අරගෙන ටීවී එක ඉස්සලා ගන්න එක. මොකද අපිට සිග්නල් බලා ගන්න මීටර් නැති හින්දා. ඉතින් මේ විදිහට ඔන්න බලා ගන්න සිග්නල් බැලුවම යහපත පිණිස උපකාර වේවා. ඉතින් මේ තත්ත්වයේ සිග්නල් තිබ්බා කියන්නේ කොහොමත් කුලඟට වැස්සට පොඩි වලාකුලක් ආවත් කට් වෙනවා කියන එකනේ. එතකොට අපි මේකේ කරගන්න ඕනේ සිග්නල් ටික හදාගන්න තමයි උත්සාහ කරන්න ඕනේ. එතකොට මේකෙදී අපිට පුළුවන් මට නම් කියන නමත් අමතකයි මේ මෙන්න මේක බැලන්ස්ද කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ නට් වලින් මේව ඇඩ්ජස්ට් කරලා
නට් වලින් ඇඩ්ජස්ට් කරලා එහෙට මෙහෙට කරලා බලන්න පුළුවන්. ඒ ඔක්කොටම කලින් බලන්න ඕනේ මේක කවර් වෙලාද ඇන්ටනාව තියෙන්නේ කියලා. මේ මෙන්න මෙහෙම මේ කෝණයට ඇන්ටනාවේ කෝණයට ගත්තාම මේ විදිහට මේක බලන්න ඕනේ ගස්වල අතු වලින් කවර් වෙලාද කියන එක. හරි. ඉතින් එහෙම එකක් මෙතන ලොකුවට නැහැ. ඒ නිසා මේ ලොකුවට නැහැ නේ එහෙම එකක්. ඒ නිසා මං හිතනවා එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා. මට අහුණා එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා. ඔන්න බලමු දැන් අපි මේකේ සිග්නල් ටික කොහමද කරගන්න ඕනේ කියලා. ඉතින් මම ඉස්සල්ලාම මේක ඇඩ්ජස්ට් කරන්න බැලුවේ. මෙන්න මේක පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරලා බැලුවා. හරි. මෙන්න මේක ඇඩ්ජස්ට් කරාම මට බලා ගන්න පුළුවන් වුණා මේ සිග්නල් වැඩි වෙනවා. බලන්නකෝ මේ. උපකාර වේවා ඉවහල් වේවා 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 සාදු සිතින් පින්වත් අපි පින් අනුමෝදන් කරනවා. දැක්කද? ඒ කියන්නේ මේකෙන් අපිට සිග්නල් ගොඩක් වෙලාවට යම් තාක් දුරකට හදා ගන්න පුළුවන්. ඒ නිසා මම මේක බැලන්ස් කර කර චෙක් කරලා බලනවා. මේක ගන්න පුළුවන් උඩරිම කොතනද සිග්නල් ටික කියලා. හරි හිමීට මේක කරන්න ඕනේ. දැන් බලන්නකො මේ ප්‍රඥාවෙන් වැඩේවා දිවේසර සම්පත් වලින් වැඩේවා ඉක්මන් කලක සුඛ ප්‍රතිපදාවකින් නිවන් මඟ පූර්ණේ වේවා 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 කියලා අපි අදිස්ථාන කරනවා. සෑහෙන දුරකට ආවා 160 ගාණක් ආවා. හරි. ක්වොලිටි එක 160 ගාණක් ආවා කියන්නේ ඉතින් වැඩේ ගොඩ දා ගන්න පුළුවන් කියන එකනේ. හරි. ඉතින් මේක ගන්න පුළුවන් උඩරිම උඩරිම තත්ත්වයට සිග්නල් ටික මේක ගන්න පුළුවන්. අරගෙන ඊට පස්සේ අපි බලන්න ඕනේ මෙතනින් ඇඩ්ජස්ට් කරගන්න. හරි. එතනින් පොඩ්ඩක් අපි මේවා බුරුල් කරලා ඉස්සල්ලාම බලන්න ඕනේ මෙන්න මේකේ ඕනේ මේ නට් එකේ බුරුල් කරලා පොඩ්ඩක් උඩට පල්ලෙහාට කරද්දි සිග්නල් අඩු වෙනවද වැඩි වෙනවද කියන එක. මම මේ කියන්නේ සරල ක්‍රමයක් ඔයාලට ගෙදරදී හදාගන්න. ඉතින් මීට වැඩිය ඇත්තටම වැඩකාරයෝ ඇති හින්දා උඹලා මේ වීඩියෝ බලලා hina වෙන්න එපා. හරි ප්‍රයෝජනයක් වෙයි කියලා හිතලා තමයි දාන්නේ. හරි. ඉතින් ඇත්තටම මේකේ ජෙස්ට් එක අපි බලමු. බලන්නකෝ. දැන් මේක පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරද්දි 90ක් විතර එනවා සිග්නල් මේ. මෙසේ ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඊට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. 90 ගානක් තියෙනවා. සෙල්ලන්නේ නැහැ. රුපියල් 2000ක් 3000ක් විතර බේරියේ. ඉතින් ඔන්න ඔය විදිහට ඔයගොල්ලන්ටත් පුළුවන් ගෙදර ඇන්ටනා බැලන්ස් කරගන්න. ඒකයි කියන්නේ. ධර්මානුශාසනාව මෙතනින් නිමාව දකින්න. ඔබ සැමට සම්මා සම්බුද්ධ. ඉතින් මෙන්න මේ ගානට තියලා මේක නට් එක තද කරගත්තා නම් වැඩේ ගොඩ. හරි. පැහැදිලිනේ? සංචායනය සහ ශ්‍රවණය තුළින් 90කට කිට් වෙන්න තියෙනවා. කෙසේද? ඒ වෙනුවෙන් රැකිය යුතු පිළිවෙත් මඟ කුමක්ද? එහෙමනම් ඔන්න ඔය විදිහට වැඩේ කරගන්න. ඉතින් හැමදාම අඬ මේ ඉන්න එපා. වැඩේ කොට දාගන්න පුළුවන් නම් එච්චරනේ. සුබ දවසක්. නාලිකාවට අලුත් නම් අපිත් එක්ක එකතු වෙන්න.